අද අපි මේ ඉන්න දේවත්ත බැසිලිකා පල්ලිය පිටුපස තියෙන්නේ නිකන් ගඩොලින් සහ සිමෙන්තියෙන් ලියුණු ඉතිහාසයක් නෙවෙයි. ඒක මුළු මහත් ශ්‍රී ලංකාවටම මහා විනාශයකින් බේරුණු ආශ්චර්යමත් බලාපොරොත්තුක කතාවක්. අපි යමු අතීතයට. හරියටම 1940 ගණන් වලට. ඒ කියන්නේ දෙවැනි ලෝක යුද්ධය දරුණුවටම ඇවිලමින් තිබුණු කාලේ. ඒ වෙනකොට ලෝකයේ ප්‍රබල රටවල් එකිනෙකා විනාශ කරගනිමින් හිටියේ. ලංකාවත් ඒ වෙලාවේ බ්‍රිතාන්‍ය පාලනය යටතේ තිබුණ නිසා ජපානයෙන් අපේ රටට බෝම්බ හෙලන්න පටන් ගත්තා. 1942 අප්‍රේල් මාසයේදී කොළඹට සහ ත්‍රිකුණාමලයට ජපන් ගුවන් යානා ප්‍රහාර එල්ල වුණා. මුළු රටම මහා බියකින් සහ තැතිගැන්මකින් වෙලිලයි තිබුණේ. ඕනෑම මොහොතක මුළු ලංකාවම අලුතු විලිවිලා යන්න ඉඩ තිබුණා. මෙන්න මේ මහා මරණ බය මැද එවකට කොළඹ අගරාජගුරුතුමා වුණු ජීන් මරි මැසන් හිමිපාණන් සහ සහකාරතුමරු තෝමස් කුරේ හිමිපාණන් දෙවියන් වහන්සේ සහ මරිය මෞතුමිය ඉදිරියේ දන ගහලා එකම එක බලාපොරොත්තුවක් වුණා. ඒක මහා භාරයක් වුණා. අපි මේ පුංචි ලංකාවට, ලංකාවේ අහිංසක ජනතාවට මේ මහා ලෝක යුද්ධයෙන් කිසිදු හානියක් වෙන්න නොදී බේරලා දුන්නොත් යුද්ධය ඉවර වුණාට පස්සේ ලංකා මාතාවගේ නමින් මහා දේවස්ථානයක් ඉදි කරනවා කියලා. පුදුමයකට වගේ ඒ මහා යුද්ධ කුණාටුවෙන් අපේ රට බේරුණා. ලංකාවට වෙන්න තිබුණු මහා විනාශය වැළකී ගියා. යුද්ධය ඉවරනාට පස්සේ වෙච්ච පොරොන්දු ඉටු කරන්න තෝමස් කුරේ හිමිපාණන් ක්‍රියා කළා. ඒ වෙනුවෙන් තෝරාගත්තේ රාගම තේවත්ත ප්‍රදේශයේ තිබුණු හරිම නිස්කලංක රබර් වත්තක්. 1950 ගණන් වල මේ පල්ලිය වැඩ ආරම්භ කළා. වසර ගණනාවක කැපවීමෙන් පස්සේ තමයි අද අපි මේ දකින මහා මන්දිරය ඉදි වුණේ. මේක නිකම් පල්ලියක් නෙවෙයි. රෝමේ වතිකානුවෙන් පවා මේකට බැසිලිකා කියන ගෞරව නාමය දුන්නා. ඒ කියන්නේ ලංකාවේ තියෙන එකම බැසිලිකා දේවස්ථානය මෙන්න මේ තේවත්ත පල්ලිය විතරයි. ඔයාලා දන්නවද මේ පල්ලියේ වාස්තු විද්‍යාව දෙස බැලුවාම පෙනෙනවා මෙතන බටහිර පල්ලිවල හැඩය වගේම අපේ අනුරාධපුර පොළොන්නරු යුගවල පන්සල්වල දකින්න ලැබෙන කැටයම් කලාවත් එකතු කරලා තියෙනවා. ඒ වගේම මෙතන තියෙන මරිය මෞතුමියගේ ප්‍රතිමාව නිෂ්පාදනය කරලා තියෙනෙත් ලාංකීය හැඩරුවට ගැලපෙන විදිහටයි. ඉතින් යාළුවනේ මේ පල්ලිය අපිට මතක් කරලා දෙන්නේ ජීවිතේ කොච්චර ලොකු කුණාටු ආවත් බලාපොරොත්තු අත්හරින්නේ නැතුව ඉන්නවා නම් ඒ හැම කුණාටුවක්ම කෙලවර වෙන්නේ මෙන්න මේ වගේ ලස්සන ආශ්චර්යකින් කියන එක.